පටාචාරා පළමු දරු ප්‍රසූතිය සඳහා මව්පියන් ළඟට යාමට පිටත් වුණද ඇයට දෙවන වතාවෙහිද දෙවන දරු ප්‍රසූතිය සඳහා සෙවන නුවර තම මව්පියන් කරා යෑමට අදහස් කරමින් ස්වාමියාත් දරුවත් සමග ඇය සෙවන නුවරට යාමට පිටත් වුණා. දහවල ගෙවි අවසන් වී රාත්‍රිය උදා වුණා. එය අතුරු බිහිසුණු රාත්‍රියක්. අහස කුකුරා මහ වැසි රූපවතී නැත්නම් පටාචාරා ප්‍රසූත වේදනාවෙන් සිටින විට ස්වාමියා ඇයට ආහාරයක් දෙන්න සහ ලේහළු රැගෙන දීමට මහා වනයේට ඇතුළු වුණා. වනය තුල ඇති තුවසක සිටි නාගයෙකු ස්වාමියාට දෂ්ට කිරීම නිසා ඔහු සිහිසුන්ව ඇද වැටුණා. අනෝරා වැස්සෙහිම දෙවන දරුවා බිහි කළ පටාචාරාව පසුවදා උදෑසන ඇගේ ප්‍රාණය වැනි මියගිය ස්වාමියාගේ දේහය දැක හඬා වැටෙන්නට පටන් ගත්තා. සිදුවී ඇති දෙය අවබෝධ වුණා. පටාචාරාව හඬමින් දරුවන් දෙදෙනාද රැගෙන සෙවන නුවරට යාමට පිටත් වී අචීරවතී නදිය අසලට පැමිණි. පෙරදා මහා වැස්සෙන් දෙකොඩ තලා යන අචිරවතී නදියෙන් දරුවන් දෙදෙනාම රැගෙන එකවර යා නොහැකි නිසා වැඩිමහල් දරුවා මෙකොඩ තියා අලුත උපන් දරුවා ගඟින් එතර කර ගම් ඉහුර මත තැබුවා. අනෙක් දරුවා රැගෙන දීමට නැවත ගඟට බැසගත් ඇය දියරැලි නගමින් පහළ බසින ගඟ මැදට පැමිණියා. අලුත උපන් බේදු දරුවා දුටු අහසෙහි පියාසර කරන උකුස්සෙකු පුංචි දරුවාත් රැගෙන අහස්සටම පියාසර කළා. පටාචාරා දරු සෙනෙහසින් විලාප තියමින් හඬමින් කෑ ගැසුවා. අප්පුඩි තැළුවා. එය දුටු වැඩිමහල් දරුවා අම්මා තමාට අඬ ගසනවා යයි සිතමින් දෙගොඩ තලා යන ගඟට බැස්සා. වැඩිමහල් දරුවා පටාචාරාගේ ඇස් ඉදිරිපිටම මහා දියරළ අතරේ නොපෙනී ගියා. දරු දෙදෙනාත් ස්වාමියාත් අහිමිව උමතු වූ පටාචාරා හඬමින් සෙවන නුවර දෙසට දිව ගියා. ඇය නුවර වැසියන්ගෙන් මව්පියන් ගැන විමසද්දී පෙර දින රාත්‍රියේ මහා වර්ෂාවත් සමග ඇති වූ අකුණු නිසා ගසක් කඩා වැටි තම මව්පියනුත් සොහොයුරාත් මියගිය බව කියා සිටියා. උමතුවෙන් නගරේ වීදි පුරා දිව යන්නට වුණා. නිරුවතින් ඇය වීදි පුරා දිව යන විට මිනිසුන් අපහාස කර ගල් ගසා ඇය පන්නා දැමුවා. මේ අතර සෙවන නුවර දෙවුරම් වෙහෙරේ දම් සභා මණ්ඩපයේ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරමින් සිටියා. උමතුවෙන් දෙවුරම් වෙහෙරට පැමිණි පටාචාරා බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණියා. සියලු කාරණා මනා නුවණින් දුටු බුදුරජාණන් වහන්සේ ඇයට ධර්මය දේශනා කරන විට ඇය පැවිදි බව ලබා උතුම් අරිහත් ඵලය සාක්ෂාත් කරගත්තා. එමෙන්ම ගෞතම බුදුසසුනේ විනයධර භික්ෂුණීන් වහන්සේලා අතර අගතනතුරු ලබන්නත් පටාචාරා රහත් මෙහෙණින් වහන්සේ වාක්‍යවන්ත වුණා.
හොඳයි ගතිමතුනි අපි දැක්ක බොහෝමයක් අය කියන්නේ 99%ක්ම ඒ පුණ්‍යවන්ත හඬපටේ තාමත් සාවධානව ශ්‍රවණය කරන ආකාරය අපි තාමත් පුණ්‍ය සිතින් අපි බලන් හිටියා. ඉතින් දිගටම කරගෙන යන්නට ලැබෙන වසරේ ඉතින් ඔබේ දායකත්වය අපට වටිනවා. ඒ හින්දා නැවත මතක් කිරීමේ සඳහා යොමු වන හැටියට අපේ සංවිධායක මණ්ඩලය සඳහන් කරන ඉල්ලීමට හමුකම් දෙන්න. ඔය පීඨිකාව තුල තිබෙන තදපදේ තමයි මේ පල්ලෙහාට තියෙන්නේ. ඉතින් ඊටමත් ගෞරවයෙන් ආරාධනා කරනවා ඔබ රැඳෙන්න එපා. දෙපා එකලඟ තියාගන්න දෙපා. ඔබට බාධාවක් නෙමෙයි. ඔබ ගමන් කරන අතරේම ඔය පුණ්‍යවන්ත නිර්මාණය දැක බලා ගන්නට වීඩියෝ දර්ශන ගන්නට ඒ හින්දා ඉක්මනින්ම හැබැයි පරිස්සමින් මේ පියකට පෙළ තරණ හරහා මේ බිම්මහලට ප්‍රවිෂ්ඨ වෙන හැටි තාමත් උමනාවෙන් ඉල්ලා හිටිනවා. විශේෂ පීඨිකාව මත තදබදේ කියන්නේ ඉන් පල්ලෙහාට කොහොමත් ඒ තදබදේ තිබෙනවා. ඉතින් පින්වතුනි 13 වෙනිදා දින මධ්‍යම රාත්‍රිය දක්වා මේ අතිරිමත් විසක් නිර්මාණය ප්‍රදර්ශනයේ යෙදෙනවා. ඉන් අනතුරුව සියලු ප්‍රදේශ වාසීන්ට ඒ වගේම මේ නිර්මාණය කළ ඒ තරුණ සංසදයට ආශිර්වාද පතා අනේ වගේම ඉන්නහාට බොහොම වටිනා කියන සංස්කෘතික කටයුත්තක් සිදු වෙනවා මේ භූමිය කේන්ද්‍ර කරගෙන. හොඳයි එසේනම් පින්නතුනි අපි සූදානම් වෙනවා මේ පුණ්‍යවන්ත කිරිඳි වැල ඉහළ මිල්ලතේ දකුණු ආසියාවේ විශාලතම වෙස පහන් කූඩුව වෙනුවෙන් දිවා රෑ වෙහෙසුණු යූත් කිල් අපේ කොල්ලන්ගේ ඒ අසිරිමත් සාමූහික කැපකිරීම අගය කරමින් මැල්සිරිපුරින් කෙරෙන උපහාරයයි කිරිඳි වැල පින්බිම ඉහළ මිල්ල හදුකම බාධකම හිනාවෙන්නේ කරන්න දින 15ක් පුරා ගණන්නේ පිනවන්න සල්ලි බාගෙට වඩා එක මුතු කමාරන් පෙරමුණට අපු හැටි හිතට හරියාගන්න ඉතින් මේ අලුයම එක පහුවෙලා විනාඩි 12 වෙසක් පුන් පොහෝ දින සිට මේ දක්වා මේ සෑම දිනකම අලුයම තුන පසුවනතුරු අප මේ ස්ථානයේ මේ ආකාරයෙන්ම මේ අපගේ සහෘදයන් අතර ප්‍රමුඛ ස්ථානයක් ගෙන කටයුතු කළ මේ ආදර හිතවත් සහෘදයන් සහ සහිකල දෙකමාරකට තුනකට ඉහතදී අප අතරින් සමුගත් ආදරණීය සසිකලා උදේසානි නැගණිය
සසිකලා උදේසානි ආදරණීය නැගණිය අපි අතර සිට ඒ සමුගත් සහෝදරිය ඉතින් තවමත් සිහිපත් කරන හැම විටම ඔබව විශේෂයෙන් අප මේ වක්‍රව සිදු කරන මහා නර්ග වූ පුණ්‍ය කර්මයක් මේ වෙසක් පහන් කුඩ ඉතින් ඔබ සිටින තැනකට මේ පුණ්‍ය මහිමය අනුමෝදන් වෙලා ඔබගේ භවගාමී ජීවිතය යහපත් තත්ත්වයට දිනෙන් දිනපත් වෙලා අනාගතයේ උතුම් වූ නිර්වාණ සම්පත්තියම ආදර නැගණීට අත් වේවා කියලා අප ප්‍රාර්ථනා කරන සිටිනෝරාවේ ඉමරාව ඊටම සතුටුදායක යහපත් අනාගතයක් උදා වීමට හේතු වාසනා වේවා කියලා අසක් වෙනවා. ඉතින් පැමිණි ඔබ යම් කිසි වෙලාවක් රැඳී සිටින්න ඊයේ තරම්ම ස්වභාව ධර්මය අපට කරදර කරන්නේ නැහැ. ඒ වගේම හෙට දිනය මේ උදාවන මේ අලුයම උදාවන හෙට දිනය වැඩ කරන දවසක් අධ්‍යාපන කටයුතු වලට සහ රැකී ආරක්ෂා වලට මේ සියලුම දෙනා ගමන් කරන දවසක් නිසා අපි උත්සාහ කරමු අලුයම 3-4 වනතුරු රැඳී නොසිට එවැනි ස්ථානයක දකින්න පිළිබඳ යම් කිසි දැනුවත් කිරීමක් මේ පැමිණෙන පින්වත් ඔබට සිදු කරන්න කියලා. ඉතින් මා මේ සංවිධායක මණ්ඩලය වෙනුවෙන් ඒ වගේම අර මාහෙන්ගේ අදහස් දරන ඒ මහත්මයා වාගේ ආදරණීය සොයිරන් වෙනුවෙන් මා ඔබෙන් ඉල්ලා සිටින්නේ මේ කුඩු රාජයා පමණක් නෙවෙයි මේ කුටිය තුල මේ භූමිය මේ ඉඩම මේ හැම තැනක්ම ඉතා ලොකු පරිශ්‍රමයක් යොදලා මේ ආකාරයට පිළිසකර කරගෙන අලංකාර නිමාවක් අත් කරලා දුන්නේ මේ අපිමයි. මේ තරුණ පිරිස වැඩි හිටියෝ මෙතෙන්ට ආගිය අය වගේම අද මේ වගේ අදහස් දරන අයමයි. ඉතින් මේ ඉල්ලීම මා නැවත කරන්නම්. බුලත් පිට කෑම ආදී දේවල් නිසා ඒ කෙල ගැසීම් තුළින් අපිරිසිදු වූ ස්ථාන කීපයක්ම මේ මනරම් මේ කූඩු රාජ්‍ය අසල තිබෙන බව